සුබ දවසක්. ඊශ්‍රායල් ඉරාන යුද්ධය මදකට නැවතිලා තියෙන්නේ. ට්‍රම්ප් කියන විදිහට ඔවුන් නිසා තමයි මේ යුද්ධය නැවතිලා තියෙන්නේ. ඒත් එහෙමද? ඇයි ඇමරිකාව ඊශ්‍රායල් ඉරානයට එල්ල කරපු ප්‍රහාරය සාර්ථකයි කියලා ඔප්පු කරන්න හදන්නේ? අපි දන්න ඇමරිකාව ඔහොම නෙමෙයි. ඔවුන් මෙහෙම දෙයක් කළත් අපි දන්නෙත් නැහැ. මේ අපකීර්තිය වහගන්නද මෙහෙම කරන්න. නමුත් මේ ගතවන්නේ සටන් විරාම සමයයි. ඉරානය ඇතුළේ තියෙන න්‍යෂ්ටික බලාගාර ගැන තොරතුරු හොයන්න පුළුවන් වුණ මොසාඩ් එකට හමාස් වරුන්ගේ ප්‍රහාරය ගැන මග ඇරුණේ ඇයි? මේ යුද්ධයෙන් අපට යම් දෙයක් පැහැදිලි වුණා. ඒ තමයි යුදෙව්ව ගැන, ඊශ්‍රායලයේ තාක්ෂණය ගැන හා ඊශ්‍රායල බුද්ධි අංශ ගැන. ඒ වගේම ඉරානයෙන්නුත් අපිට යම් කිසි දෙයක් ඔප්පු වුණා. ඒ තමයි ඉරානයේ යුද ශක්තිය, බලය හා පර්සියන් වරුන්ගේ බලය ගැනයි. ඉරානයේ දක්ෂ විද්‍යාඥයන් ඔවුන්ට අහිමි වුණා. ඒ වගේම එහි තාක්ෂණික මධ්‍යමස්ථානවලට ප්‍රහාර එල්ල කරා. ඒකට හේතුව ඉරානය තුළ ඊශ්‍රායලි සෙබළුන් හෙවත් ඔත්තුකාරයන් සිටීමයි. මෙම යුද්ධය අතරමැද ඉරානය මේ දේ හොයාගත්තා. ඒ නිසා තමයි ඇමරිකානු ප්‍රහාරයට කලින් යුරේනියම් වෙන තැනකට මාළු කළේ. නමුත් ඉරානය මේ වැඩේ කවුරුත් දන්නේ නැහැ. ඉරානය දැනටමත් මොසාඩ් ඔත්තුකාරයන් හොයලා මෙහෙයුම් දියත් කළා ඉවරයි. මොකද ඔවුන් තමයි ඔවුන්ට ඉන්න ලොකුම බාධකය නිසා. දැනටමත් ඉරාන දඩයමට ඊශ්‍රායලයේ මොසාඩ් සෙබළුන් හසු වෙලා ඉවරයි. ඊශ්‍රායලයේ තාක්ෂණය ඉහළයි. ඉරානය දන්නවා මේ සටන් විරාමයේ තාවකාලිකයි කියලා. ට්‍රම්ප් සටන් විරාමය කියලා කෙඳිරි ගෑවේ ඊශ්‍රායලයට රීබූට් වෙන්න. මේ අතර ඉරානයත් නිකන් ඉන්නේ නැහැ. ඔවුන්ට අයිමුණ එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එක අධිතාක්ෂණික ලෙස ප්‍රතිනිර්මාණය කරන බව තමයි ඔවුන් කියන්නේ. තවත් මිසයිල් වගේම ඔවුන්ගේ ද්‍රෝණ තාක්ෂණයත් වැඩි දියුණු කරන බව තමයි වාර්තා වෙන්නේ. ඉරානයේ එහෙම වෙද්දි ඊශ්‍රායලයේ බලවත් ආයුධයක් නිපදවන බවයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර නැති වුණත් මේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ලේසර් රවියක් විය යුතුයි. මිසයිලයක ප්‍රතිපහාරයක් දීලා නවත්තන්න පුළුවන්. නමුත් ලේසර් එකක් එහෙම බෑ. මේ සීසන් එක ඉවරනකොට ඔවුන් මේ ආයුධය නිම කළොත් අපිට දකින්න වෙන්නේ ඉරානයේ අවසානය. රටවල් දෙකම ඉතාම දියුණු හා ධනවත්. ඇයි ඔවුන්ට බැරි මෙම තාක්ෂණය යුද්ධයට නොව ලෝකයේ දියුණුවට භාවිතා කරන්න? එහෙම කළොත් ලෝකයේ දියුණුවක් හරි වේවි. මේකට තියන්නේ බලතණ්හාව කියලා. හැමදාම මිනිස්සු යුද්ධ කරේ අන්නේ බලතණ්හාව නිසා තමයි. මේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක රෙකමෙන්ඩ් වෙන්නේ ඔයාලා දාන ලයික් එකෙන්. ඒ වගේම දන්නේ නැති කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තාම SL Unit channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එකත් ඔබාගෙන යන්න. එන අදට ගිහින් එන්න.